වට්ටෝරු හොරකම් කරන්න ඔත්තුකාරයෝ ෆැක්ටරියට එව්වා. ෆිකල් ගෲබේගෙනු දිය වෙන්නේ නැති අයිස්ක්‍රීම් හදන්න පටන් ගත්තා. ප්‍රොඩ්නෝස් අය කවදාවත් රස අඩු වෙන්නේ නැති චුයින් ගම් එකක් හැදුවා. එතකොට ස්ලඩ්වර්ත් අය ගොඩාක් ලොකුවට පුම්බන්න පුළුවන් බබල් ගම් එකක් හැදුවා. හොරකම එන්නෙම වැඩි වුණා. එක දවසක් හිටිය හැටියෙම මිස්ටර් වොන්කායාගේ සේවකයෝ හැමෝටම කිව්වා ගෙදර යන්න කියලා. එයා කිව්වා චොක්ලට් ෆැක්ටරිය වහනවා කියලා. හැමදාටම මං චොක්ලට් ෆැක්ටරිය වහලා දානවා හැමදාටම. මම කනකාටි. හැමදාටම නෙමෙයිනේ වැහුවේ. දැන් ඒක ඇරලානේ. ඒක ඇත්ත ලොකු අය හැමදාම කිව්වම ඒකේ තේරුම ගොඩාක් දිග කාලයක්. ඒකත් හරියට අපි හැමදාමත් ගොවසුප් විතරයි බොන්නේ කියලා මට හිතෙනවා වගේ. තාත්තේ ඇති. ෆැක්ටරි එක ඇත්තටම බැහුවා චාලි. හැමෝම කිව්වා ඒක කවදාවත් ආපහු අරින්න එකක් නෑ කියලා. ඒත් එක දවසක් අපි දැක්කා ෆැක්ටරි එකේ චිමිනි වලින් දුම් එනවා. ඒ ආපහු වතාවක් වැඩ පටන් අරගෙන. රස්සාව ආපහු ලැබුණද? නෑ. කාටවත් ලැබුණේ නෑ. ඒත් වැඩ කරන්න මිනිස්සු ඕන වෙනවනේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා දැකලා තියනවද කවුරු හරි කවදා හරි ෆැක්ටරි එක ඇතුළට යනවා නැත්නම් එළියට එනවා? නෑ. ගේට්ටුවම දිස්සෙන් වහලා. හරියටම කිව්වා හරි. එතකොට කවුද වැඩ කරන්නේ? කවුරුවත් දන්නේ නෑ චාලි. ඒක හැමෝටම අභිරහසක්. ඒක ගැන අහුවේ නැද්ද මිස්ටර් වොන්කාගෙන්? දැන් කාටවත් එයා මුණ ගැහෙන්නේ නෑ. එළියට එන්නෙම නෑ. දැන් මේ ෆැක්ටරි එකෙන් එළියට එන්නේ එකම දෙයයි. ඒ තමයි චොක්ලට්. ඔක්කොම ලස්සනට කොළවල හොතලා. මං ඕනම දෙයක් කරන්න ලෑස්ති ෆැක්ටරිය ඇතුළට තව එක දවසක් යන්න ලැබෙනවා නම්. මට දැනගන්න ආසයි. ෆැක්ටරියට මොකද වුනේ කියලා. ඒක හරියන්නේ නැහැ. ඔයාට ආයෙමත් යන්න බෑ. කාටවත් යන්න බෑ. ඒක